Hello. Hello. Kalian ada video macam ini tahu lah subscribe ගැන තමයි කියන්නේ ලොකු YouTubers රට යනවා වගේ අපිට යන්නේ නැත්තේ ඇයි? හරිද? හරි ලොකුයි මේ ගැන. අපිට ලොකු YouTubers වෙන්න බෑ තමයි. හරිද? අපිට ඒකට තව වුරුද්දක්වත් යනවා. ඒකට අපිට හිතා ගන්න පුළුවන්. දැන් ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? සබ්ලා කවුන්ට් එක නැහැ. සබ්ලා නෙමෙයි සබ්ස්ක්‍රයිබර්ස්ලා සෝරි. ඉතින් කවුන්ට් එක වැඩි නෑ. ඒක හින්දා තමයි මම ඉතින් මචං මේක බලු වැඩ නේද? බලපන්. එන උන්ට යන්නේ ඇවිල්ලා. ඉතින් අපට 1k ගන්න සබ් එකක් ඕන හරි. තව 470 මම දන්නවා. සයිඩ් කවුන්ට් එක. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා මට සබ් එකක් දෙන්න හරිද? මම මුකුත් කියන්නේ හැබැයි මචං දුකයි මේ ගැන. ඉතින් අද ඕක ගැන කියන්න තමයි මම ආවේ. ඉතින් මචං ඇත්තටම අපි පොඩි YouTubersලා තමයි. ඒත් මචං හොම් කරන්න දෙපා මචං. අවදාරියේ මංසේ උඩට උඹලටත් දෝවන. උඹලා අමතක වෙන්නේ නැහැ හරිද මචං? උඹලව අමතක වෙන්නේ නැහැ අපිට හරිද? කවදාවත්. උඹලා දුන්න සබ් එකත් එක්ක අපිට ඉස්සරහට එන්න ඕනමයි. දැන් හැමදාම එකම දැන් ඉවර හරියනවද නැහැ. එකම දැන් හිටියත් හරියන්නේ නැහැ. දැන් බලන්න. දැන් මගේ කවුන්ට් එක. ප්ලේ කරන්න දීකට දෙන්න. එතකොට දැන් ඌ ප්ලේ කරනවාගේ ඒ කියන්නේ තිබ්බ දැන මේ කවුන්ට් එක. තිබ්බ දැන තියෙන එකක් වැඩක් නැහැ නේද? ඒකයි. කායකයි ඉඳපන් හරිද? නැත්තම් බෑ. මන් මෙන්න මේකයි ඉතින් මේ චරිතය තමයි ඉතින් මගේ වීඩියෝ බලන මල්ලි කෙනෙක් ඉතින් සුපිරිම වැඩක් ඉතින් පේනවනේ ඉතින් ඒකේ වැඩ ඉතින් මේ මල්ලි සුපිරිම අංක එකේ වැඩ ඒ කියන්නේ මචං වචන කියන්න බෑ මේ මල්ලි වැඩක් ඇත්තම එක්සෙල් සකුරට සකුරා කිංක් සකුරා දාලා තියෙන්නේ channel එක නම සකුරා කොහෙද මොකද්ද මන් දාලා තියෙන්නේ අයින් ඒ ගන්න මේ මල්ලි හැබැයි සුපිරි පොරක් සුපිරි චරිතයක් කිව්වොත් හරියයි ඉතින් මම කියන්නේ මම මගේ වීඩියෝ බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක හොඳටම හිටපු චරිතයක් තව එක්කෙනෙක් ඉන්නවා දැන් ඉතින් හරි ඉතින් මේ චරිත තමයි සුපිරි හරි ඉතින් මචන්ලා මං කියන්නේ මේක පොඩි YouTubers ලව ගණන් උගන්නන්න එපා ලෝයත් ස්කෝල් ඉතින් ඉතින් අපිටත් ඔය ඉස්සරහට එන්න බෑ කියන උන්ටත් ඉස්සරහට එන්න බෑ අපට ඉස්සරහට එන්න බෑ කියන උන්ටත් එන්න බෑ හරි අපට ඉස්සරහට එන්න බෑ කියන උන්ටත් එන්න බෑ ඒක ඇත්තම දැන් වත්තරක් දැක්ක මොකක් හරි වැරද්දක් කළා යකෝ ඒකේ ප්‍රතිඵල නිකම්ම නිකුත් වෙනවා හරියට මේකේ ප්‍රතිඵල ප්‍රවෘත්ති තුමන්ද හරි ඒක නිකුත් වෙන එක නිකුත් හරි මම දුන්නා රිමෝට් එකක් තියෙනවා ඒක ඇවිල්ලා වෙනවා කමන්නේ නැහැ දැන් අපි top up කරන්න ඉරවයි වෙන්නේ කමන්නේ ඔයාලගේ පුංචි subscribe එකෙන් තමයි අපි ඉස්සරහට එන්නේ
අපිට නිකන් ඉස්සරහට එන්නත් බෑ හරිද? නිකන් ඉස්සරහට එන්න බෑ හරි. අපිට නිකන් ඉස්සරහට එන්න බෑ. නිකන් ඉතින් තායි ට්‍රේනින් එන්න. හරි. හරි මට මොන වුණත් සුප් වීඩියෝ හිතේ. දැන් දාන්න එපා පේන්නේ මේක අම්මට මේක රබටෙක් කියලා. මම මේක නහන්න. ඉතින් මචං මම අතරම හයි ෂොටින් ගහන්නේ හරි. මම හයි ෂොටිය ගහන්නේ. මොකා කිව්වා මම හයි ෂොටිය වැඩි නේ දන්නේ. ඉතින් මචං කතාව වෙනවා. දැන් ඉතින් මචං ඔය බිල්ලා සඳූලා දානුකේ අයියා තව කවුද මචං G4D අන්න බලහන් ඒ චරිතවලුත් ඉස්සරහට ඇවිල්ලා නෙමෙයි. එහෙම එක්ක අපට ඉස්සරහට එන්න බැරි කමක් නෑනේ. ඒ චරිතත් පටන් ගන්න තියෙන්නේ බින්දු ඉඳන් තමයි. අන්ත සුද්දයි හොඳයි. ඒක පටන් ගන්න තියෙන තරමනේ. දැන් බලහන් කොච්චර ලගින්ද. මම දැන් ෆ්‍රී ෆයර් ගත්තොත් තව ඉන්න ඩොක්ටර් ඩී ක්ලියර් ගර්ල් ඉතින් මචං ගොඩක් යෝකු යූටියුබර්ස්ලා ඉන්නවා මම කියන්න බැලී තියෙන්නේ ඉතින් මචං අර බල්ල උරන්න නැතුව ඉතින් පෙකේතර බල්ල උරන්න හොද්ද හෙන්න තමයි බල්ල කිල්ල පුකේම ඉන්න හරි මචං ඔයාලා පොඩි සපෝට් එකක් දුන්නා නම් ආයේ සබ්ලා නගින්න පුළුවන් ඒ කියන්නේ ඔයාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා එක එක තමයි අපි යන්නේ කොහොමද කියන්නේ උඹක බක් ගන්නවත් එක දෙක කියනවා බක දෙක හරි ඉතින් කොහම හරි දෙක හරි මොකක් හරි අපු වචනේ දන්නවනේ ඉතින් මේ ස්ක්වාඩ් එක අනිත් උක් කාලා හරි බලන්න හයිව what ඉතින් අපි මචං ලොකු යූටියුබර්ස්ලා නෙමෙයි හරිද මම කිව්වා ලොකු යූටියුබර්ස්ලා නෙමෙයි එන්න දැන් ලොකු යූටියුබර්ස්ලා වෙන්න පුළුවන් ඉතින් ඒ කරප් සපෝට් එක අපි ඉතින් දෙන්න සපෝට් එක අමතක කරන්නේ නෑනේ කවදාවත් අමතක කරන්නේ ඒ මොකක්ද උනේ ඒවා මෙසේජ් වලට ගියානේ කනමෝද මේක කන හරියන අනේ දැන් යන්න ඉතින් මොකක්ද යකුන් ඉතින් මචං ඔයාලා දෙන පොඩි සප් එක වුණත් මම කැමතියි ඉතින් මචං මගේ WhatsApp නම්බර් එක දෙන්නවා 077යි දාන්නද කොහෙන්ද දැන් කම්මැලිද 077 ඔන්න WhatsApp නම්බර ඕන normal call ගන්න බොහෝ දුරට මම හම්ස කරන්න ඇති වෙන්න පුළුවන් ඔන්න WhatsApp එකට join වෙනවා channel මෙහෙම පොඩි සෙට් එක නෝවලින් YouTube ඒ කියන්නේ හදන YouTube කරන්නේ පොඩි දෙයක් නෙමෙයි ඒ කියන්නේ වීඩියෝ කරන පොඩි දෙයක් නෙමෙයි මචං වීඩියෝ එකක් හදන්න කියන්නේ ලොකු දෙයක් එතකොට මේ මහන්සියට ඔයාලා ඉතින් ලයික් එකක් කරන්න ඕන ඉතින් දැන් මම ලයික් 1k ගහන්නේ මම එක වීඩියෝ එකක ලයික් 1k ගහන්නේ දැම්මට ගහන්නේ ලයික් 100ක් ඇවිල්ලා තියෙනවා ඒක වීඩියෝ එක යන්න ඉතින් මචං අපේ රටේ ඉන්න ගලෝකම ලයික් එකක් කරන්නේ සබ්ස්ක්‍රයිබ් කරේ නැතත් කමන්නේ ලයික් කර එහෙම නැහැ ලයික් කරේ නැතත් කමන්නේ සබ්ස්ක්‍රයිබ් හැබැයි දෙකම කරනවා අන්න ඒක අමතක කරන්නේ කවදාවත් එහෙනම් ඉතින් දැන් ඉතින් දෙකම කරනවා කිව්වට දැන් මම උඹලගේ
අම්මට තාත්තට ආදී. ඊට පස්සේ මගේ උන්ට සබ්ස්ක්‍රයිබ් කරපල්ලගේ. දැන් ඔන්න උඹලා ගිහලා සබ් කරන දාගෙන ආයිති ඔයා මොකද දැන් කවුරු හරි ෂෙයා කරලා තියෙන්නේ. මම හිතන්නේ ෂෙයා කරලා තින්නේ 10කට අඩු ප්‍රීතිසක් දාන්නද. දැන් 530ක් ඉන්නවනේ සබ්ලා ඉන්නේ. කීයක් වගේ ඉන්නවද බෑ? 530ක් තියෙනවා. මම උදාහරණයක් කියන්නම්කෝ. 530ක් සබ්ස්ක්‍රයිබර්ලා ඉන්නවා. ඉතින් මම 530 470ක් 1k වලට එපේ. එතකොට ඉතින් එම් වීඩියෝ දාලා තියෙනවා බලන්න. මම කියන්නම්කෝ. දැන් මචං බිල්ලක් 12යි 1k මචං වීඩියෝ කියන්නේ ඊට වැඩිය දාලාද මම. ඉතින් කොයි කීයක් හරි වීඩියෝ දාලා තියෙනවා. මම මේ free fire YouTubers ලා නැත්තම් මිනි කැප්ෂන් වීඩියෝ තව ඉන්නවනේ කියන්නේ දෙරණ හිරු තව ඉන්නවා තමයි. ඉතින් මං කියන free fire අතේ 1k නේ ඉතින් මම 1k වීඩියෝ දානකොට 10k වගේ තමයි ඉතින් සබ්ලා යන්නේ. සබ්ස්ක්‍රයිබර්ස් සබ්ලා ඒ ගන්න වගේ අතර තමයි යන්නේ. ඊට වැඩිය නම් යන්නේ නැහැ මං හිතන්නේ. හරි ඉතින් උඹලා මහන්සි අපට මට අඩුම තරමේ සබ්ස්ක්‍රයිබර්ස්ලා දවසක 10ක් වරේ බලන්නකෝ. බිල්ලට දවසකට කීයක් එනවද? ඇති 50ක් අතේ ඉන්න නැත්නම් 50ක් තියෙනවා. ඉඩම් නේ වදින්නේ. ඉතින් කමෙන්ට් එකත් ඔයාලගේ වටිනවා. කමෙන්ට් එකකුත් දාන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලුවාට. වීඩියෝ එක බලපු සෙට් එකට හැබැයි උතුරන්න හරියන්න ඕන සබ්ස්ක්‍රයිබ් කරලා. දැන් මේ වෙනකම් මට සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සපෝට් එක දුන්න හැමෝටම හැබැයි ස්තුති කරනවා මම. හැබැයි එහෙම කරපො නැති සෙට් එකට නම් නොයි ස්තුති තමයි කරන්නේ. ඉතින් ඔය ඔක්කොම කරොත් මම ස්තුති කරනවා. හරිද? මම ඕනනම් ඒකට ටැග් දෙන්න. ජෙම් ටොප් කරන්නේ නැහැ මම. ජෙම් ටොප් කරන්නේ නැත්තේ මචං නෑ. ජෙම් ටොප් කරන්නේ එක්ක බෑ කියලා හිතෙනවා. එක්ක ඕනේ නැහැ කියලා හිතෙනවා. මොකද ඉතින් ගේම් එක රීසන් කරා කියලා ඉතින් හම්බෙන්න දෙයක් නැහැ නේද? හරි ඉතින් ගන්න ස්කින් ගත්ත කියලා මොනවද වෙන්නේ? ගන්න ස්කින් ගත්ත කියලා මොනවද වෙන්නේ? ගහන්න පුළුවන් එන එක නේ. හරි නිකන් හම්බෙනවා ඉතින් ගන්න ස්කින් ගහන්න පුළුවන් වෙන එක විතරක් නෙවෙන්නේ. හරි නිකන් හම්බෙන ඒවා ගහන්න බැරිනේ. හරි. ඒක සාමාන්‍යයි. එන හැමෝටම ගෞරවයෙන් බුදු සරණයි කියන්නේ නැතුව හැමෝටම සුබ ගම. ගුඩ් ඉන් කියන බේරුණා. හවසේද? හවස.